ෆිසික්ස් වල එසේ පේපරකට බාහිතනවාද පේපරකට වෙලා මදි වෙනවාද තමන්ට ගැලපෙන්නේ කොයි ප්‍රශ්නටිකද කියලා තෝරගන්න තේරෙන නැද්ද එහෙනම් you have clicked the right area. Hi, I'm Malini, second year undergraduate in Faculty of Medicine, University of Colombo. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆිසික්ස් essay paper එකට අපි ගෙදර ඉඳන් ලෑස්ති වෙන්නේ කොහොමද සහ exam hall එකේදී paper එක ලියන වෙලාව balance කරගෙන වැරද්ද ගන්න නැතුව paper එක කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් let's get into the video. මං මුලින්ම ඔයාලට කියලා දෙන්නම් පේපර් එකට ගෙදරදී ලෑස්ති වෙන්නේ කොහොමද කියන එකට මම පාවිච්චි කරපු විදි සහ පොදුවේ හොඳයි කියලා තියෙන විදි. පළවෙනි දේ පාඩමක් ඉවර වුණාම ඒ පාඩමට අදාළව past papers essay ටික හදන්න. උදාහරණයක් විදිහට යාන්ත්‍ර විද්‍යාව නම් මුළු යාන්ත්‍ර විද්‍යාවම ඉවරනකම් ඉන්න ඕනේ නැහැ. ඒකේ චලිතය ඉවරුනොත් එහෙම ඒකෙන් essays වෙලා තියෙනවානේ. අන්න ඒ ටික කරන්න. කරලා ඉවර වෙලා A level marking එකෙන් උත්තරය බලන්න. නංගිල මල්ලිලා මෙහෙමයි. දැන් එක පොත් තියෙනවා A level papers ටික එකතු කරලා ඒවට marking හදලා. හැබැයි ඒ පොත්වල සමහර උත්තර වැරදි සහ සමහර උත්තර අරන් තියෙන විදිය A level marking එකේ අරන් තියෙන විදිය නෙමෙයි. ඉතින් කොයි එකටත් ඇඟට ගුණයි A level marking එකම අරගෙන බලන එක. දෙවැනි දේ මම නම් paper class පටන් ගත්ත කාලේ ඉඳන් හැම සතියෙම paper class ගියා. ඔයා හැම paper class යන්න නැති කෙනෙක් නම් අඩු ගානේ ගෙදර ඉඳන් හරි essays කරද්දී ටයිමින් තියලා කරන්න. ටයිමින් තියෙන එකේදීත් හිතන්න දැන් ඔයා උදේ 10ට essay ලියන්න පටන් ගන්නවා. මම 10 මාර වෙද්දී ඉවර කරනවායි කියලා ඔයා හිතලා කරගෙන යනවා. හැබැයි ඊට වැඩිය ඔයා ටයිමර් එකක් තිබ්බොත් පැය භාගයකට ඒක තිබ්බ වෙලාවෙ ඉඳන් ඔයාට නිකන් අර ඔයාගේ ඇඟ ඇතුළෙන්ම එනවා පොඩි නිකන් උනන්දුවක් වගේ එකක් නිකන් අර heart beat එක වැඩි වෙලා මේක කරන්න ඕනිමයි වගේ ෆීලිං එකක් එනවා ටයිමර් එකක් තිබ්බොත්. මන් දන්නේ මට නම් එහෙමයි. ඒකින මම නම් හැම වෙලාවෙම එහෙම තමයි කරේ. ඔයාලා පොඩ්ඩක් කරලා බලන්න. සහ essay එක ලියද්දී පැය භාගයටම පුරුදු වෙන්න එපා. අඩු ගානේ විනාඩි නිකන් 28කටවත් වගේ පුරුදු වෙන්න. විනාඩි 25කට නම් තවත් හොඳයි. මොකද අපි එහෙම පුරුදු වෙලා ගියහම අපිට ඒ වෙලාවේ පේපර් එක වෙලාවේ හරි ලේසි. තුන්වෙනි දේ සමරි එක. සමරි එකක් හදන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා හැමදාම පේපර් එකක් ලියන්න කලින් ඔයාගේ සමරි එක බලලා ඊට පස්සේ පේපර් ක්ලාස් යනවා නම් යන්න නැත්නම් ගෙදරදී පේපර් එකක් ලියනවා නම් ලියන්න. එතකොට අර හොඳට දේවල් අපිට මතකේ තියෙනවා. සහ එසේ ලියද්දී අලුත් පොයින්ට්ස් අහුනොත් එහෙම ඒක අනිත් පැත්තට සමරියට දාගන්න අමතක කරන්න එපා. හතරවෙනි දේ ඒ පාඩමට අදාළව ඔයාට හොඳ MCQ කරලා පළපුරුද්දක් තියෙන එක. MCQ කරන එක කොහොමද essay වලට අදාළ වෙන්නේ? මෙහෙම. දැන් essay paper එකට අපිට සාමාන්‍යයෙන් වෙලා මදි වෙනවනේ ගොඩක්. MCQ වලටත් වෙලා මදි වෙනවා. but දැන් කතා කරන්නේ essay ගැන. එතකොට ඔයාට essay එකේ අර ප්‍රශ්නික අණු කොටසක් දකිද්දී ඒක කියවන් යද්දිම මේකට දාන්න ඕනි මෙන්න මේ සමීකරණය කියලා මතක් වුණොත් ඔයාට හරි ලේසි. එහෙම මතක් වෙන නම් ඔයා ගොඩක් එකට MCQ කරලා ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනි. ඉතින් ඒක හින්දා MCQ ටිකත් හරියට පිළිවෙලට කරගන්න. මම කතා කරේ අපේ ගෙදරදී සූදානම. දැන් අපි කතා කරමු පේපර් එක ලියන වෙලාවේ කොහොමද හරියට පේපර් එක ලියාගන්නේ කියලා. පළවෙනි දේ ප්‍රශ්න තෝරා ගැනීම. දැන් ඔයාලා බහුතරයක් දෙනා A level වලට යන්නේ මං මෙන්න මේ පාඩම් ටිකෙන් එන essays ටික විතරයි ලියන්නේ කියලා තමයි හිතාගෙන යන්නේ. හැබැයි උදාහරණයක් විදිහට දැන් හිතන්න ඔයා දැන් යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නයක් આવුත් යාන්ත්‍ර විද්‍යාව දැන් හොඳටම පුළුවන් આવුත් අනිවාර්යෙන් ලියනවා කියලා හිතාගෙන යනවා. හැබැයි සාමාන්‍යයෙන් A level වල යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නේ අමාරුයි. දැන් හිතන්න ඊට පස්සේ ඔය පදාර්ථයේ ගුණ විකිරණ අන්න ඒ පාඩම් ටිකෙන් essay එකක් આવුත් ඔයා ලියන්නේ නැහැ කියලානේ දැන් යන්නේ අනිත් ටිකෙන් විතරයි ලියන්නේ. හැබැයි අර පාඩමෙන් එන essay එක ලේසි වෙන්න පුළුවන්. එතකොට දැන් මොකද වෙන්නේ? ඔයා අර නියමිත පාඩම් ටිකක essays ටික ලියනවායි කියලා ගිහිල්ලා ලියනවා. අමාරු වෙන්න ලොකු chance එකක් තියෙනවා දැන් යාන්ත්‍ර විද්‍යාව වගේ න ะ. එතකොට තව ළමෙක් ඉන්නවා. එයා ඔක්කොම පාඩම් ටික බලාගෙන ගිහිල්ලා එයා පේපර් එක කියවලා පේපර් එකේ ලේසි ප්‍රශ්න ටික තෝරගෙන ලේසි ප්‍රශ්න ටිකට උත්තර ලියනවා. එතකොට ලකුණු වැඩි වෙන්න හොඳ chance එකක් තියෙන්නේ අර ළමයාටනේ. ඒ ලෙවල් කියන තරංගයක්. ඉතින් මගේ උපදෙස් නම් ඔක්කොම පාඩම් ටික බලන් යන්න ගිහිල්ලා ලේසි ප්‍රශ්න ටික එතනින් තෝරගන්න. ඉතින් එහෙම ලේසි ප්‍රශ්න ටික තෝරගන්න තමයි අපිට අර විනාඩි 10ක් දීලා තියෙන අමතර කියවීම කාලය කියලා. අන්න ඒක තියෙන්නේ. ඉතින් දෙවනියට අපි දැන් කතා කරමු අමතර කියවීම කාලයේදී අපි මොකද කරන්න ඕනි කියලා. ඒ විනාඩි 10 දෙන්නේ ඒ ටිකත් අරගෙන පේපර් එක ලියන්න නම් නෙමෙයි. පේපර් එකේ උඩ ගහලම තියෙනවා මේ විනාඩි 10 දෙන්නේ
ප්‍රශ්න කියෝල තේරුම් ගන්නයි තමන් ලියන්න ඕනි ප්‍රශ්න අනුපිළිවෙල හදාගන්නයි කියලා. ඉතිං හරියටම ඔන්න ඔය දෙක තමයි අපේ වෙලා විදි කරන්න ඕනි. මෙන්න මෙහෙමයි කරන්න. පේපර එක අරගෙන දැන් එක ප්‍රශ්නයට අර ඡේද තියෙනවානේ. ඡේද කියවන්න. ප්‍රශ්න තියෙන අනුකොටස් ටික තියෙනවානේ. ටක් ගාලා අර අනුකොටස් ටික කියෝගෙන යන්න. එතකොට ඔයාට ප්‍රශ්න ගැන අවබෝධයක් එනවා වගේම ඒ ප්‍රශ්න ලේසිද අමාරුයිද කියන එක ගැන ඔයාට සාමාන්‍යයෙන් දැනීමක් එනවා. එතකොට ප්‍රශ්නට ඉස්සරහින් ලියාගන්න. ලේසි නම් ලේසි, අමාරුයි නම් අමාරුයි, ගොඩක් ලේසි නම් ගොඩක් ලේසි. හරිද? එහෙම තියෙන ප්‍රශ්න ටික ඔක්කොම නංගිලා මල්ලිලා කියවන්න. ගාන හදන්නේ නෑනේ. ජස්ට් අර ටක් ගාලා කියවන් යන්න. ඔකට විනාඩි 10ක් යන්නේ නෑ. එහෙම කියවලා දැන් ඔයා ප්‍රශ්න ඉස්සරහින් ලියාගෙන තියෙන ලේසිද අමාරුද කොහොමද කියලා. ඊට පස්සේ කරන්න ඕනේ ප්‍රශ්න ලියන අනුපිළිවෙල හදාගන්න එක. කොහොමද ඔයාගේ අනුපිළිවෙල දාගන්න ලේසිම ප්‍රශ්නේ ඉඳන් ලේසි එක අඩු වෙන අනුපිළිවෙලට. එතකොට මුලින්ම කරන්න ලේසිම ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ අංකේ 8 වෙන්න පුළුවන් 9 වෙන්න පුළුවන් කීය හරි. ඊට පස්සේ කරන්න ඊට වඩා චුට්ටක් ලේසි අඩු ප්‍රශ්නේ. අන්න එහෙම ප්‍රශ්න ටික ලියන අනුපිළිවෙල හදාගන්න. ඔන්න ඔය වැඩ දෙක කරන්න ඒ විනාඩි 10දී. තුන්වෙනිද දැන් ඔන්න අපි ප්‍රශ්න ටික තෝරගෙන ඉවරයි. දැන් මොකද කරන්නේ? ප්‍රශ්නේ දැන් ලියන්න එපා ඉතින්. ඒකෙදිත් තැනපු ගමන් ඡේද කියෝලා ඊට පස්සේ ප්‍රශ්න ටික කරන්න යන්නේ නැහැ. මොකක්ද කරන්නේ? ආයෙමත් පාරක් ටක් ගාලා දැන් ඔයා එකපාරක් කියවලා තියන්න. ප්‍රශ්නේ තියෙන අර යටින් අහලා තියෙන ප්‍රශ්න ටික ටක් ගාලා කියවන්න. මොකද්ද මේකේ වාසිය? දැන් ඔයා එහෙම කියවලා ඉවර වෙලා ඊට පස්සේ ඡේද කියවද්දි ඔයාට ඡේද කියවන් යද්දිම මතක් වෙනවා මෙන්න මේ කෑල්ල මෙන්න මේ පහළ ප්‍රශ්නක අහලා තිබ්බයි කියලා. එතකොට ඔයාට ටක් ගාලා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න පුළුවන්. ඔයා මුලින් ඡේද කියවලා ඊට පස්සේ ප්‍රශ්න ටික කරන්න හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න ඡේද කියවනවා. ඊට පස්සේ දැන් ප්‍රශ්න ටික කියවගෙන යද්දි මේ ප්‍රශ්නෙට උත්තරේ ඡේදේ තිබ්බා කියලා මතකයි. හැබැයි තිබ්බේ කොතනද කියලා මතක නැහැ. ඉතින් දැන් එතකොට ආයෙ ඡේද කියවන්න වෙනවා. ඉතින් ඔය වගේ දේවල් හින්දා තමයි එසේ පේපර් එකට අපිට වෙලාවමදි වෙන්නේ. ඒක හින්දා මුලින් අනුකොටස් ටික කියවලා ඊට පස්සේ ඡේද කියවලා උත්තරේ ලියන්න පටන් ගන්න. හතරවෙනිද ප්‍රශ්නෙන් ප්‍රශ්නට වෙලාව බැලන්ස් කරගන්න විදිය. දැන් මම අර කලින් කියපු විදියට ඔයා කරා නම් ඔයාට සාමාන්‍යයෙන් පැය භාගයක් ඇති වෙනවා. හැබැයි හිතන්න ඔයාට මේ ප්‍රශ්නෙට පැය භාගෙ මදි. දැන් මේ ප්‍රශ්නට අදාළ පැය භාගෙ ගිහිල්ලා ඉවරයි. ඒ තාම අන්තිම අනුකොටසක ඔයා හිර වෙලා ඉන්නේ. මොකද කරන්නේ? වහාම ඒ ප්‍රශ්නේ අතාරින්න. අතහැරලා ඊළඟ ප්‍රශ්නට යන්න. මොකද සාමාන්‍යයෙන් ප්‍රශ්නෙක මුලින් ලේසි අන්තිමට වෙද්දී අමාරුයිනේ. එතකොට දැන් ඔයා අර අමාරු කෑල්ල හිර වෙලාම හිටියොත් ඊළඟ ප්‍රශ්නේ මුලින් තියෙන ලේසි ටිකට ඔයාට ලියාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳටම අපරාධේ. ඒකෙන් හින්දා පැය භාග ඉවරුණාද ප්‍රශ්නේ අතහැරියා. කොහොම හැම ප්‍රශ්නයකටම කරගෙන ගිහිල්ලා අන්තිමට ඔයාට යම්කිසි වෙලාවක් ඉතුරු වුණොත් විතරක් ආපස්සට ඇවිල්ලා අර අන්තිම කොටස වල හිර වෙච්ච තැන් ටික කරන්න බලන්න. ඒ අර කිසිම වෙලාවක එක ප්‍රශ්නයක හිර වෙලා ඉන්න එපා. ඒ ප්‍රශ්නට අදාළ පැය භාගෙ ඉවර වුණාට පස්සේ. ඉතින් අංගේල මල්ලලා මෙන්න මේ ක්‍රම ටික ඔයාලා පාවිච්චි කරොත් ඔයාලගේ SS වලට අනිවාර්යෙන් ලකුණු වැඩි වෙයි. සහ ඔයාලට වෙලාවට SS ලියා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. සහ ඔයාලගේ A level කරන යාළුවන්ට මේක හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. සහ ඊළඟ වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Bye.